හලෝ දවසක් බෝට් ගෑවිලා ඉන්නේ දැල්ලොන්ට. ඔයාලට මම අද පෙන්නන්නම් පිටින් දැල්ලෝ අල්ලන විදිය. පොඩ්ඩක් බලන් ඉන්න. මම ඉන්නේ අපි. එකක් පෙන්නන්නම් මුලින්ම. නූදේ ඉන්නේ දැල්ලොන්ට ඇවිල්ලා. පෙන්නන්නම් ඔයාලට දැල්ලෝ අල්ලන විදිය. තාටින් කට්ටිය එනවා. මට කරන්න මම දැල්ලෝ ටික අල්ලනවා. දැන් දැල්ලෝ 10 15ක් මම අල්ලලා ඉන්නේ. දැල්ලෝ ටික කරන්න. මේක තමයි කියන්නේ අපි දැල් වරුව කියන්නේ මේකෙන් තමයි අපි දැල්ලෝ අල්ලන්නේ. මේක තමයි දැල් මරුව කියන්නේ අපි මේක ආටියක්. මේකෙන් තමයි දැල්ලෝ අල්ලන්නේ. දැල්ලෝ ඉන්නවා දැල්ල පොළොවෙන් ඉන්නේ. මේක මෙහෙම ගස්සනකොට දැල්ලා මේ ආටිය අල්ලගන්නවා. ini dallo මේකට 10ක් විතර අල්ලලා තින්නේ මම මොනවාට දාලා දැල්ල පොළොවෙන් ඉන්න දැල්ලෝ. අද තියෙන නිසා දැල්ලෝ උඩමතු වෙන්නේ නැහැ. අද බැස්සෙන් පස්සේ තමයි දැල්ලෝ උඩමතු වෙන්නේ. පොඩක් දිග වැඩි පිට කොට නිසා ගන්නකොට තමස දිග වැඩි නිසා උඩ ගන්නවා අමාරුයි. අද තමයි මම මේ පළවෙනි පාරට මේ සීසන් එකේ පළවෙනි පාරට මේ දැල්ල මෙහෙම අල්ලන්නේ. එළිවෙනකන් ඇල්ලුවොත්
පාලා අල්ල ගන්න පුළුවන්. අල්ලගුලේ 1800යි. ඉස්සරොත් මම මේ වීඩියෝ එක කරන කලින් ඉස්සරොත් ගල්ලෝ 20ක් විතර මම මෙහෙම අල්ලුවා. දැන් තමයි මේ ආයෙත් මම පටන් ගත්තේ අල්ලන්න. දැන් 20ක් විතර අල්ලලා තියෙන්නේ. ගල්ලෝ 40ක් විතර වෙනකොට අල්ලලා තියෙන්නේ මම ඇල්ලුවේ නෑ. ඉතින් නිසා මානසික යනකට අමාරු නිසා මම දාගත්තා. නැත්නම් අර ආපු වෙලාවේ හන්දෑව අපි 6ට විතර තමයි එන්නේ. ඒ ටයිම් එකේ ඉඳලා ඇල්ලුවා නම් මේකට දැන් 1යි වෙලාව. අද තා පැයක ඉඳලා බහිනවා. බැස්සන් පස්සේ තමයි අපි දැල්වට කරන්නේ. අන්න කට්ටිය. මේ විදිහට ලේනකම් දැල්වලුවත් දැල්වල 10ක් අල්ල ගත්තොත් උකල් 1000ක් 18000ක් අල්ල ගන්න. මදාම නෑ ඉතින් මේ සීසන් එකේ. දැල්වල ඉන්න සීසන් එකක් තියෙනවා. මේ සීසන් එක විතරයි. දැල්වල හොඳටම ඉන්නකොට මේ දෙපැත්තෙම තොර දැල්වල ඉන්නවා. මේ පැත්තේ මේ පැත්තේ දෙපැත්තෙම දැල්වල ඉන්නවා. ඒ ඉන්නකොට මෙහෙම නෙවෙයි. දාන කරන දැල්වල අල්ලගන්න. දැල්වල තාම උඩම තුලා නෑ. දැල්වල උඩම තුලා නම් එහෙම අල්ලන්න පුළුවන්. තාම දැල්වල උඩම තුන්නේ නෑ. දැල්වල මම දැක්ක විතර පොළවෙන් ඉන්නේ. අවඩින් මම පන්නකුත් කරනවා. මේක ඒ වීඩියෝ එක උන්ට දාන්න. නිතරම උඩ නැගෙන්නේ නැහැ. යට යනවා උඩ යනවා යට යනවා උඩ යනවා. අර උඩ ඉන්න ෂොට් එකේ තමයි දැල්ලෝ ගෑවෙන්නේ. යට ගියන් පස්සේ ආයෙ එනවා.
පහළ උඩ මතුලා ඉන්නවා දැන්. සාමාන්‍යයෙන් දැල්ලු 10 15 උඩ මතුලා කියන්නේ පොළොවෙන් දැල්ලු ඉන්නවා කියලා කියන්නේ තමයි. යාකිට දැල්ලු අල්ලන්නේ. දැල්ලු තමයි අල්ලන්නේ. උදැල්ලු. එක දැල්ලේ කරලා මම වීඩියෝ එක අවසන් කරන්නම්.
පාරකට සැරයක් තමයි දැල්ල උඩ මතුවෙන්නේ. ඉතල මතුවෙන්නේ නැහැ උඩ. දැල්ල හොඳටම ඉන්නකොට තමයි උඩ මතුවලා ඉන්නේ. ඔයාලට පොඩි වීඩියෝ එකක් දාන්නේ මේ දැල්වල අල්ලන මේක ක්‍රමයක් දැල්ව අල්ලන මේ දැල්වල එක ක්‍රමයක් තියෙනවා මේ විදිහටම මේ කටුවට දැල්ලෙක් ගහලා ඔය යවලා දැල්ව අල්ලන විදිය ඒක මම ඔයාලට තවත් මොකක් පෙන්නන්නම් යකම් පෙන්නන්න අල්ලන්නේ මේ දෙන මම දැනට අල්ලපු දැල්ලෝ ටික තමයි මේ දැනට අල්ලපු දැල්ලෝ ටික. ඉතින් පන්නයක් කරා පන්නේ ඔලුවට දෙන්නකුයි නෑසු දෙන්නකුයි මේ ඉන්නේ මම අල්ලපු දැල්ලෝ ටික තමයි මේ අද දවසට මේකෙත් දැල්ලෝ ටිකක් ඉන්නවා මේ මම අල්ලපු දැල්ලෝ ටිකක් දැන් පන්නයක් කරන්න තමයි මම හදන්නේ මේ ටිකත් මේකට මෙහෙම දානවා මේක මේකට මෙහෙම දැම්මම පස්සේ අද දවසට දැල්ලෝ කිලෝයක් විතර මම අල්ලලා තියෙනවා දැල්ලෝ කිලෝයක් විතර අල්ලුවා අද දවසට ඔලුවට දෙන්නකුයි දැන් ඉතින් පන්නයක් කරන්න තමයි හදන්නේ පිත්ත දාලා එහෙනම් ගිහින් එන්නම් හැමෝටම නැවත මම වීඩියෝ එකක් ඔයාලට ඉදිරිපත් කරන්න සුබ දවසක්